ඉතින් මේ වීඩියෝෙන් අද අපි කතා කරනවා කොහොමද SLT Mobitel fiber connection එක ගෙදරටම ගෙන්න ගන්න කියලා. ඉතින් මම YouTube එකේ පොඩ්ඩක් හොයලා බැලුවා SLT Mobitel fiber connection එක ගැන සම්පූර්ණ detailed වීඩියෝයක් කොහෙවත් කරලා තිබ්බේ නැහැ. ඉතින් මං හිතුවා ඒ gap එක පුරවන්න මේ වීඩියෝෙන් SLT Mobitel fiber connection එක request කරලා ගෙදරට එන්න වෙනකන් සම්පූර්ණ detailed වීඩියෝයක් කරන්න. ඉතින් මං ගිය සතියේ වෙද්දි මේ වෙද්දි SLT Mobitel fiber connection එක request කරලා අරන් තිනවා. ඉතින් ඒ experience එකත් එකතු කරලා මං හිතුවා සම්පූර්ණ detailed වීඩියෝ එකක් SLT Mobitel fiber connection ගැන කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ හොඳ නම් නිවනේ like කරන්න, ඒ වගේම අපේ channel එක subscribe කරලා set වෙන්න. welcome to Tech by Sanduru. ඉතින් මේ වීඩියෝ එක මම අද කොටස් 3කට කඩා ගත්තා. ඉතින් පළවෙනි කොටසෙන් අපි කතා කරනවා කොහොමද SLT Mobitel ලගේ online forum එක submit කරලා ඒ වගේම payment එක කරලා connection එක request කරන්න කියලා. දෙවෙනියට අපි කතා කරනවා connection එක request කරාට පස්සේ ගෙදරටම යාළගේ technical team එක ගෙන්නගෙන connection එක set කරගන්නේ කොහොමද කියලා. තුන්වෙනියට අපි කතා කරනවා සම්පූර්ණ total price එක මට කොච්චර ගියාද, ඒ වගේම යාළගේ packages details ගැන තුන්වෙනියට අපි කතා කරනවා. දැන් අපි කතා කරමු මුලින්ම කොහොමද යාළගේ SLT Mobitel online forum එක fill කරලා fiber connection එක request කරන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරමු කොහොමද යාළගේ online form එක fill කරලා ලේසියෙන්ම request කරන්න කියලා. මුලින්ම එන්න ඕනේ myslt.slt.lk/apply online කියන මෙන්න මේ URL එකෙන්. ඉතින් මේ URL එක මම යට description එකේ මම දාලා තිනවා. ඔයාලට පුළුවන් ඒ link එක click කරලා මේ web page එකට එන්න. ආපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ මෙතන offer එකක් තියෙනවා. දැන් ඔයාලට රුපියල් 10000ක් වගේ ගානකට මේ fiber connection එක request කරලා ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද request කරලා මේ form එක fill කරන්න කියලා. මුලින්ම ඔයා මෙතන තියෙන register now කියන button එක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන select services and packages කියලා section එකක් තියෙනවා. මුලින්ම කරන්න ඕනේ ඔයාගේ fiber connection එකට voice package එක select කරගන්න එක. ඉතින් මේ voice package එක අනිවාර්යයෙන්ම select කරන්න ඕනේ. ඉතින් voice package එකත් එක්ක internet package එක ඕනනම් POTV package එක තමයි ගන්න පුළුවන්. ඉතින් internet package එක විතරක් ගන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයා voice package එකකුත් මෙතනදී active කරගන්න ඕනේ. ඉතින් දැන් මම මෙතන select voice package ගිහලා මෙතන තියෙන අඩුම 430 package එක select කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ ඉන්ටර්නෙට් පැකේජ් එක මෙතන ක්ලික් කරලා සිලෙක්ට් කරගන්න එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් GB 58ක් රුපියල් 2150ක් වගේ ගානකට මෙතන මෙයාලා දාලා තිනවා. ඉතින් මම මේ පැකේජ් එක මෙතනින් ක්ලික් කරලා සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති පැකේජ් එකක් මෙතනින් සිලෙක්ට් කරලා මේකට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන select POTV package කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයා POTV ත් ඔයාලට ඕන ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ගිහලා POTV package එක select කරගන්න. ඉතින් දැන් මම POTV package එක මෙතන request කරන්නේ නැහැ. දැනට මම voice package එකයි මේ විදිහට data package එකයි select කරගෙන මෙතන තියෙන next button එක click කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයා select කරගත්ත packages දෙකයි monthly charge වෙන ගානයි මෙන්න මෙතනින් add කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ details ටිකක් මෙයාලා ඉල්ලලා තිනවා. මුලින්ම ඔයා මෙතන title කියන තැන Mr Mrs 8 තෝරන්න ඕනේ. මම මේ විදිහට Mr කෙනෙක් ක්ලික් කරලා first name එකට ඔයාගේ පළවෙනි නම දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා නමේ first name එක මෙතෙන්ට දෙන්න ඕනේ. last name කියන තැනට ඔයාගේ මෙන්න මෙතන last name එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන mobile කියලා option එකක් තියෙනවා. මෙතෙන්ට ඔයාගේ phone number එකක් type කරන්න ඕනේ. දැන් මම මේ විදිහට මගේ phone number එක මෙතන type කරලා ඊට පස්සේ මෙතන දින verify කියන button එක click කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයා type කරපු phone number එකට SLT එකෙන් OTP code එකක් එනවා. අන්න ඒ OTP එක මෙන්න මෙතෙන්ට submit කරන්න ඕනේ. right මේ විදිහට මම OTP එක type කරගත්තා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන verifying කියලා වැටලා මෙතන tick එකක් වැටෙනවා. දැන් ඔයා කරන්න ඕනේ මෙතන NIC passport කියන තැනට ඔයාගේ identity card number එක හරි passport එකේ හරි number එක දෙන එක. දැන් මම මේ විදිහට මගේ identity card number එක type කරගන්නවා. මේ විදිහට මම identity card number එක type කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන date of birth එක select කරන්න වෙනවා. මෙතනින් මෙයාලා ඔටෝම මේක select කරගන්නවා. මෙතෙන්ට ඔයාගේ email එක දෙන්න ඕනේ. දැන් මම මෙතන මගේ email එක type කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට connection එක set කරගන්න ඕනේ address එක මෙතෙන්ට දාන්න දෙන්න. දැන් මම කරන්නේ මෙතෙන්ට මගේ ගෙදර address එක මේ විදිහට type කරගන්න එක. මෙතන address line 1 කියන එකට ඔයාගේ address එකේ මුල් කැලල දෙන්න ඕනේ. address line 2 කියන එකට ඔයාගේ address එකේ අන්තිමට තියෙන city එක මෙතනින් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන nearest city කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයා මෙතනදි කරන්න ඕනේ ඔයාගේ address එකට අදාළව ළඟම තියෙන නගරේ මෙතනින් තෝරලා දෙන එක. දැන් මම මේ විදිහට මගේ city එක මේ විදිහට තෝරලා දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන enter location කියලා යටි map එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයා කරන්න ඕනේ ඔයාගේ ගේ හරියටම බලලා මේ විදිහට ටික් කරගන්න එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට map එකෙන් ඔයාගේ ගේ හොයලා ඔයාලට කරන්න තියෙන්නේ ඒක උඩ ක්ලික් කරන එක විතරයි.
දැන් මම මේ විදිහට රැන්ඩම් ලොකේෂන් එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ඔක්කොම ඩීටේල්ස් ෆිල් කරගෙන next button එක ක්ලික් කරන්න. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් අර ඩීටේල්ස් ටික ෆිල් කරලා next button එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාගේ order amount එකයි මේ විදිහට ඔයාගේ ඩීටේල්ස් ටිකයි ඔක්කොම මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන I accept the term and condition කියන එක ක්ලික් කරලා මෙතන pay now කියන බටන් එක ක්ලික් කරලා ඔයාට මේ payment එක කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට order එක complete වෙලා එයාලා application එක review process එකට යවලා තියෙනවා. තියෙන දෙවෙනි ස්ටෙප් එක. ඉතින් දෙවෙනි ස්ටෙප් එකෙන් මම කතා කරනෝකේ කොහොමද ඔන්ලයින් ෆෝරම් එක සබ්මිට් කරාට පස්සේ ෆයිබර් කනෙක්ෂන් එක ගෙදරට ගෙන්න ගන්න කියලා. මුලින්ම කරන්න ඕනේ ඔන්ලයින් ෆෝරම් එක සබ්මිට් කරාට පස්සේ එයාලගේ හෙඩ්ක්වාටර්ස් වලින් ඔයාගේ ෆෝන් නම්බර් එකට කෝල් කරලා එයාලා ඕඩර් එක මුලින්ම කන්ෆර්ම් කරගන්නවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ ළඟම SLT Mobitel branch එකට කෝල් කරලා මෙහෙම මම ඔන්ලයින් ෆයිබර් කනෙක්ෂන් රික්වෙස්ට් එකක් දැම්මා. මේක පොඩ්ඩක් චෙක් කරලා බලන්න කියලා එයාලට කියන එක විතරයි. ඊට පස්සේ එයාලා කරන්නේ ඔයාගේ ඕඩර් එක චෙක් කරලා ඊට පහුවදාම ටෙක්නිකල් ටීම් එක ඔයාගේ ගෙදරට එවනවා ඔයාගේ ෆයිබර් කනෙක්ෂන් එක අරගෙන දෙන්න. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් මගේ වැඩේ කොහොමද වුනේ කියලා. ඒ කියන්නේ මගේ කනෙක්ෂන් එක දෙන්න ටෙක්නිකල් ටීම් එකෙන් ඇවිල්ලා මේ විදිහට තමයි මගේ කනෙක්ෂන් එක සෙට් කරලා දීලා ගියේ. ඉතින් ඔය විදිහට තමයි කනෙක්ෂන් එක රික්වෙස්ට් කරලා ගේසියම ටෙක්නිකල් ටීම් එක හරහා ගෙදරට ෆයිබර් කනෙක්ෂන් එක අරගන්නේ. රයිට්, දැන් තියෙන තුන්වෙනි ස්ටෙප් එක. දැන් ඉතින් අපි ඔන්ලයින් ෆෝම් එක සබ්මිට් කරලා ටෙක්නිකල් ටීම් එකෙන් ගෙදරට ගෙන්න එක ඔක්කොම කරගත්තනේ. දැන් අපි කතා කරමු සම්පූර්ණ මේ ප්‍රොසෙස් එකට කොච්චර ගාණක් charge වුණාද, ඒ වගේ මෙයාලගේ මොනවාද packages include වෙලා තියෙන්නේ කියලා. මේ දින්නේ SLT Mobitel fiber connection එකේ packages details. ඔයාලට බලන්න පුළුවන් මෙතන data POTV and voice packages අතර මේ package තුන මෙතන තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් එතන අඩුම package එක රුපියල් 3500 තියෙන තමයි පටන් ගන්න. anytime data GB 40ක් මෙයාලා දෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් normal data package එක මෙතන ඔයාලට බලන්න පුළුවන් GB 58ක් රුපියල් 2150ක් වගේ ගානකට මෙතනදි මේ අඩුම package එක විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අනිත් packages ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ටික තමයි SLT fiber connection එකේ packages ටික. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ SLT Mobitel fiber connection එකේ speed test එක මොන වගේද කියලා. මම දැන් යනවා speedtest.net මේ විදිහට ඕක්ලාගේ speed test සයිට් එකට. ඒකට ගිහිල්ලා මම මේ විදිහට go එක දෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් කොහොමද fiber connection එකේ speed එක යන්නේ කියලා. ඒත් එක මම මෙහෙම කතා කරනම් මට කොහොමද මේකට total charge එක ගියේ කියලා. ඉතින් මට රුපියල් 10000ක් වගේ ගාණක් විතරමයි charge උනේ. මොකද එයාලා technical team එකෙන් ඇවිල්ලා setup කරන්නේ ඔක්කොම free කරන්නේ. අපි අර site එකෙන් pay කරන ගාණ විතරයි pay කරන්න ඕනේ. අනිත් charges ඔක්කොම එයාලා free තමයි කරලා දෙන්නේ. ඒකට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට speed එක fiber connection එකේ ඔයාලට බලන්න පුළුවන් download speed එක Mbps 245ක් යනවා. ඒ වගේම upload speed එක මේ විදිහට 142ත් 140ත් range එකේ මේ විදිහට යනවා. ඉතින් මේ වගේ speed එකක් ගන්න පුළුවන් ඔයාලට fiber connection එක use කරොත්. ඉතින් මට රුපියල් 10000ක් විතරයි charge උනේ සම්පූර්ණ මේ fiber connection එක setup කරගන්න. මේ වීඩියෝ එක අද අපි කතා කරා කොහොමද SLT Mobitel fiber connection එක රික්වෙස්ට් කරලා ගෙදරට එන්ටර් වෙනකන් සම්පූර්ණ step by process එක. ඉතින් YouTube එකේ මේ ගැන සම්පූර්ණ detailed video එකක් තිබ්බේ නැහැ. ඉතින් මං හිතනවා මේක තමයි පළවෙනි SLT Mobitel fiber ගැන කරපු detailed video එක කියලා. ඉතින් මේ වගේ videos බලන්න අපේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න. මේ video අනිවාර්යෙන් like කරන්න. මොකද ඔය like එක subscribe එකත් එක්ක තමයි මට මේ channel එක ඉස්සරහට කරන් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේම tech video එකකින් ආයෙත් set වෙමු. මේ tech by සඳරු.